හයි ගයිස්. ඉතින් අපි හැමෝටම හැම දවසක්ම එක වගේ තියෙන්නේ නැහැ. අපේ ජීවිතේ සතුටු දවස්, දුක දවස් වගේම පීඩනකාරී, කලබලකාරී දවස් තියෙන්න පුළුවන්. ඉතින් එහෙම දවස්වලදී අපි ගොඩක් වෙලාවට කරන්නේ කාමරයට වෙලා තනියම කල්පනා කර කර ඉන්න එක. ඉතින් එතනින් මිදිලා අපිට අපේ සතුට වෙනුවෙන් පොඩි හෝ දෙයක් කරන්න පුළුවන් නම් අපි වගේම අපේ වටා ඉන්න අනිත් අයත් සතුටින් තියන්න පුළුවන්. ඉතින් ඔයා වෙනුවෙන් ඒ දවස වෙන් කරගන්න. අද මං කරා වගේ ඔයා කැමති ගමනක් යන්න, ඔයා කැමති කෑමක් කන්න, ඔයාව ලස්සනට තියාගන්න පුළුවන් දේවල් වගේ ගොඩක් විදි තියෙනවා අපි අපිව සතුටින් තියන්න. ඉතින් මේ මොහොතේ ඔයා දුකෙන් නම් ඉන්නේ මේ දේවල් කරලා බලන්න. මේ දේවල් වලට අමතරව තවත් කරන්න පුළුවන් දේවල් තියෙනවා. තමන්ට තමන් වටිනවා කියලා හිතන්න. ඒ වගේම මේ වෙනුවෙන් ඔයා කැමති සින්දුවක් අහන්න, කැමති ටෙලිඩ්‍රාම එකක් හරි ෆිල්ම් එකක් හරි බලන්න, කැමති පුද්ගලයන් එක්ක කතා කරන්න, ඔයා කැමති පොතක් තියෙනවා නම් පුස්තකාලයට ගිහිල්ලා හරි ඒක කියවන්න. ඔයාට කැමතියි කියලා හිතෙන තමාට සහ අනිත් අයට බාධාවක් කරදරයක් නොවන ඕනෑම දෙයක් කරන්න පැකිලෙන්න එපා. ඉතින් ඔයාව තනි නොකර මේවත් එක්ක විනාඩි 5ක් විනාඩි 10ක් වගේ කාලයක් හිටියම ඔයාටම තේරෙයි අද දවස මම පටන් ගත්තේ කොහොමද? ඒත් දැන් මං හරි සතුටෙන් ඉන්නේ කියලා. අපි මොන දේ කරත් වැඩක් නැහැ දවස් අවසානයේ අපි සතුටින් නැත්තම්. අපිට හැමදාම සතුටින් ඉන්න බැරි වුණාට අපිට පුළුවන් සතුටින් ඉන්න උත්සාහ කරන්න. ඉතින් මේ වගේ වීඩියෝ බලන්න ඔයා කැමති නම් මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඉතින් ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න. bye.